රැවුල කියපු ගමන් හැමෝටම මතක් වෙන්නේ පිරිමින්ව. ඒ හින්දාම රැවුල වැවෙන්නේ පිරිමින්ගේ විතරයි කියලා සම්මතයක් අපිම හදාගෙන තියෙනවා. සාමාන්‍ය රෝම කූප ප්‍රමාණයක් ගැහැණු මුහුණතේ වැවුනත් ඒව පිරිමින්ගේ තරම් ඝනව වැඩෙන ඒවා නෙවෙයි. ඒ අනුව ගැහැණුන්ට සාපේක්ෂව පිරිමින්ගේ මුහුණේ වැඩිපුර රෝම ඇති වෙනවා. සිරු වෙනස්කම් හේතුවෙන් මෙහිම ඇතිවෙන රෝම ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුහුණේ රෝම කූප වැඩි වෙද්දී සැලුන් එකක් හොයාගෙන යන්න ගැහැණු දුවිය දෙපාරක් හිතන්නේ නැහැ. නමුත් එහෙම සැලුන් පස්සේ නොයා උපතින්ම Tamanට හිමි රූපය ඒ විදිහටම රැකගෙන ඉන්න අපූර්ව යුවතියක් තමයි මේ. ඇය නමින් නවෝදි කාවින්දයා. ඇය ඉන්නේ දඹුල්ලේ. සමාජ මාධ්‍ය තුල විශේෂයෙන්ම TikTok වේදිකාවේ ඇය වඩා ජනප්‍රිය චූටි කාවින්දි නමින්. නවෝදිට තියෙන වෙනස්ම ලස්සනක් ඇති රූපයක්. ඇගේ මුහුණ රෝම කූප වලින් පිරීලා. නමුත් ඒව ඉවත් කරන්නත් ඇය අකමැති හැඩයි. මේ තමයි නවෝදිගේ අනන්‍යතාවය. ඒ නිසාම වෙන්නේ නැති මේ වෙද්දී ඇගේ TikTok වීඩියෝ මිලියන ගානක නැරඹුම් වාර වලට හිමිකම් කියලා තියෙනවා. ඒ වගේම ඇයට මේ වෙද්දී TikTok අනුගාමිකයන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඇගේ TikTok ලයික් ප්‍රමාණය මිලියනයේ සීමාවත් ඉක්මවා ගිහින්. TikTok වලින් දකින්න නවෝදිගේ සැබෑ ජීවිතය දිහාවට හැරිලා බැලුවම ඇය මේ වෙද්දී විවාහක කාන්තාවක්. ඒ වගේම ඇය වෘත්ති විදිහට ගොවිතැන තෝරගත්ත දක්ෂ ගෙවිලියක්. ගොවිතැනින් නිසි ආදායමක් නොලැබෙන තැන කුලී වැඩකින් හෝ පවුලේ ආර්ථිකයට හයියක් වෙන ඇය දිරේ කාන්තාවක්. නවෝදි කියන විදිහට ඇය සිය රූපයට බොහොම ප්‍රියයි. ඒ වගේම ඇගේ සැමියාටත් පවුලේ උදවියටත් ඇගේ රූපය ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසාම සැලුන් එකකට ගොඩ වෙලා මේ මුහුණේ වැවෙන රෝම කූප ඉවත් කරගන්න ඇයට හිතක් නැහැ. ලංකාවේ නවෝදි වගේම ඉන්දියාවේ තින්නව මුහුණ පුරා රැවුල වුණු කාන්තාවක්. බැලූ බැල්මට ඇගේ මුහුණ නම් ඝනව වැඩුණු රෝම කූප වලින් යුක්තයි. නමින් ඇය හර්නම් කවුර්. ඇය මේ තත්ත්වයට මුහුණ දී සිටින්නේ රෝගී තත්ත්වයක් හේතුවෙන්. ඉන්දිය සම්භවයක් සහිත මේ තරුණිය මේ තත්ත්වයට මුහුණ පාන්නේ වයස අවුරුදු 16 සිට බවයි පැවසෙන්නේ. මේ නිසාම මානසිකව දැඩිව පීඩාවට පත් ඇති ඇය වර එක තමන්ගේ ජීවිතය පවා අහිමි කර ගැනීමට උත්සාහ කළ බව පැවසෙනවා. සියල්ලටම අභියෝග කිරීමට දැඩිව අධිෂ්ඨාන කරගන්න ඇය විසින්ම තමාව රැවුල් ගැහැණිය ලෙසින් හඳුන්වා ගන්නවා. සිව්මැලි මුහුණකින් යුක්ත කාන්තාවකට වඩා රැවුලක් වැවුණු මුහුණකින් යුතුව කැමරා කාචයට පෙනී සිටීමට තරම් ලංකාවේ නවෝදිට වගේම ඉන්දියාවේ හර්නම් කවුට ඇති ධෛර්යය කොපමණද කියලා හිතා ගන්නත් අමාරුයි නේද?